ඔන්න ඔයාලට මම පෙන්වන්න හදන්නේ gold එකේ මම 1 minute එකේ ගත්ත entry එකක්. හරිද? බලන්න අද දිනය 2025 5 වෙනි මාසේ 21 වෙනිදා වෙලාව පස්වරු 7:27යි. හරිද? වෙලාව හොඳට බලා ගන්න. ඔන්න මම gold එකේ මේ හැදිලා තියෙන structure එකත් එක්ක 1 minute එක කියන්නේ මම දැන් 5 minute එක බලලා තියෙන්නේ. 5 minute එක බලලා ඊට පස්සේ මම entry එක ගන්න ඇවිල්ලා තියෙනවා 1 minute එකට. හරිද? මම 1 minute එකේ මෙන්න මෙතනින් entry එක අරගෙන තියෙනවා. stop loss එක මම 1 minute එකේම තියාගෙන තියෙනවා. ස්ටොප් ලොස් එක තියාගන්නේ මම 1 මිනිට් එකේ. හැබැයි මම TP එක තියන්නේ මෙන්න මේ 5 මිනිට් එකේ මෙන්න මේ පොයින්ට් එකට. පැහැදිලිද 5 මිනිට් එකේ මෙන්න මේ හයි එකට තමයි මම මගේ ටේක් ප්‍රොෆිට් එක තියාගන්නේ. ස්ටොප් ලොස් එක මම හැබැයි තියාගන්නේ 1 මිනිට් එකේ මෙන්න මේ හයි ලෝ එකට පල්ලෙහින්. හරිද? එතකොට අපිට මේකේදී රිස්ක් රිවෝඩ් රේෂියෝ එක හම්බ වෙනවා 1.4.12. හරිද? ඉතින් ස්මාර්ට් මනි කන්සෙප්ට් වලදී මෙන්න මේ විදිහට අපිට පුළුවන් lower time frame එකෙන් entry එක අරගෙන higher time frame එකට අපේ target තියලා වැඩි risk reward ratio එකකට යන්න. ඉතින් අපි බලමු මේ trade එකට මොකද වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන විදිහට මෙන්න මේ stop loss එක hit වෙන්නේ නැතුව market එක මෙන්න මෙහෙම උඩට up වෙයිද? හරිද? මෙන්න මෙහෙම market එක හැරිලා market එක උඩට up වෙයිද කියලා අපි බලමු. හරිද? හරි. හරි ඔන්න අපි 1 minute එකකින් entry ගත්ත trade එක මේ විද්දි profit එක තියනවට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඊයේ ගත්තේ 2025 5 වෙනි මාසේ 21 අපි ගත්තේ අද 2025 5 වෙනි මාසේ 22 උදේ 6:45 වෙලාව ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ගත්ත trade එක profit වෙලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි අපි මේකෙදි entry එක ගත්තේ 1 minute එකෙන්. ඒ නිසා අපි stop loss තියාගත්තේ 1 minute එකෙන්. ඒ නිසා අපිට මෙන්න මේ වගේ හොඳ risk reward ratio එකක් ලැබිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ risk reward ratio එක අපි එකට 4ක් තියාගෙන තියෙනවා. stop loss එකට එකයි take profit එකට අපි 4ක් තියාගෙන තියෙනවා. ඉතින් බලන්න මේ වගේ risk reward ratios වලට යන්න පුළුවන්. ඔයා smart money concept හරියට ඉගෙන ගත්තොත්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි live entry එකත් එක්කම ඔයාලට පැහැදිලි කරලා පෙන්නනවා කොහොමද මේ smart money concept වලින් ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේ දේවල් අපි හරියටම උගන්වලා තියෙනවා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකෙන්. ඉතින් මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට පේනවා අපි ලයිව් එන්ට්‍රි පවා ඔයාලට අරගෙන ඇවිල්ලා මේ දේ පැහැදිලි කරනවා. ඉතින් අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක ගැන තේරුම් ගැනීම නොගැනීම ඔයාලටම බාරයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු.